හායි යාළුවනේ මේ සාහිත්‍ය මාසෙ මම අලුතට කරමුයි කියලා ඔයාලට කිව්වන් read with me එක මේ තමයි මගේ පළවෙනි ආරම්භය. ඉතින් මං හිතුවා මෙන්න මේ පොතේ අම්මපයි මං කඩුව දුන්නා පොතෙන් ඔයාලට එක්ක පටන් ගන්න කියලා හිතුවා. මේකේ කවි 52ක් තියෙනවා. මේ පොත කරලා තියෙන ශශික සංදීප් සෝහිරා. මේකේ ලස්සන කවි ගොඩාක් තියෙනවා. ඇත්තට අම්මපයි මං කඩුව දුන්නා කියන කවියත් ඇත්තටම ලස්සනයි. අර ඔයාලත් කියවලා බලන්න. එතනින් ඉතින් මට ආස වෙච්ච තව කවියක් තමයි මම මේ ගත්තේ. ඔයාලට කියන්න. හිමි උනොත් සිනාසෙමි නැති උනොත් දරාගමි. අන්නේ කවිය. ඔන්න අහගන්න කවිය. නොමැකෙන හදවතේ ඔය රුව කොටාගමි ළඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි. හිමි උනොත් සිනාසෙමි නැති උනොත් දරාගමි ප්‍රේමය එය කියා හදවතට කියා දෙමි. බැමිලිහා නුඹ දෙසම නිදහසේ බලායිමි තටුසලා දුර ගියොත් හිත හිමින් හදාගමි. මහරෑට හදවතේ ගැඹුරු තැන් සොයා යමි ප්‍රේමයට අයිතියක් ඇවසිදයි හදාරමි. හිඳ ඉටක සඳ ළඟට මැදියමේ පියාඹමි නුඹ සුවෙන් සිටීදයි පුරහඳෙන් අසාගමි. වැටෙන තරුවකට නුඹ ඉන්න තැන කියා දෙමි මල් ලියපු කවි ටිකත් ඒ මැද ඔබායිමි. ගොඩක් කට්ටියගේ ආදර කතා සමහරුන්ට අයිති වෙනවා සමහරුන්ට නැති වෙනවා. අයිති කරගත් අය ඇත්තටම කිව්වොත් හරිම වාසනාවන්තයි. සමහරු ඉන්නවා අයිති කරගන්න උත්සාහ කරනවා ඒත් ඒ උත්සාහය අසාර්ථක වෙනවා. මට හිතෙන විදිහට මේ කවියත් ඒ වගේ තමයි. එයා අයිති කරගන්න කොච්චර උත්සාහ කළත් එයාට උත්සාහය කරගන්න බැරි වෙලා. ඒ කියන්නේ එයායි කරගන්න බැරි වෙලා. එතකොට කොච්චර අමතක කරන්න උත්සාහ කළත් එයා අමතක කරන්න බැරි වෙලා. එයා බලනවා තව කියන්නේ තරුවකින් ආසේ හඳෙන් මෙයා ඉන්නේ කොහෙද? මෙයා කොච්චර සනීපෙන් ඉන්නවද? එයා සතුටින් ඉන්නවද කියන විශේෂයෙන් අපි ඇත්තටම කොත් ආදරය කරන අය ගොඩාක් බලන්නේ තමන් ආදරය කරපු කෙනා සතුටින් ඉන්නවද කියන බලන්නේ. මෙයාත් ඒ වගේ මේ බලන්න. වැටෙන තරුවකට නුඹ ඉන්න තැන කියා දෙමි. ආසෙන් තරුවක් කඩන් වැටෙනකොට ගොඩාක් ප්‍රේමවන්තයෝ. ඔයාලා මොකද කුචකුචතයගේ තරුවක් කඩන් ගන්නකොට ගොඩක් කට්ටිය කරන්නේ තරුව දිහා බලලා ප්‍රාර්ථනාවක් කරනවා. අනේ මට මගේ ළඟ ඉන්න එක්කෙනාව හම්බ වෙනවා නම් කියලා. දැන් මෙයාත් කියන තරුවක් ඉන්න තැනට මං කියනවලු ඔයා ඉන්නේ කොහෙද කියලා. ඒ කියලා කියනවලු මේ මගේ කවි ටික මම මේ ටිකත් ඔයාට එවන්නම්. ඔයා ඒ ටික අරගෙන ගිහිල්ලා අනේ මං ආදරය කරන කෙනාට දෙන්න කියලා කියනවලු. ඉතින් මෙයා මේක තවත් කියනවා බැමිලියා නුඹ දෙසම නිදහසේ බලායිමි. අනේ මම යාව අතින් මගේ මං ඉර කරගෙන ලදවගෙන හැම බැම්මක්ම මම අතාරිනවා. අතෑරලා මම එයාට නිදහස දෙනවා. දීලා එයා එයාගේ නිදහසේ යන තැන කියලා මම ප්‍රේම කරනවා. හැබැයි එයාට යන්න දීලා දුර ඉඳන් මං එයා දිහා බලලා මගේ ආදරේ නොවෙනස්ව මම එයාට ආදරය කරනවා කියලා තමයි මට හැඟෙන දේ මේ කවියෙන්. ඉතින් එක එක්කෙනාට කවි එක එක විදිහට දැනෙනවා ඇති. මං කියන්නේ මේ මට දැනෙන විදිය. අපි බලමු අනිත් තව මේකට කී දෙනෙක්ට කොයි විදිහේ ආකාරයකට මේ දේ දැනෙයිද කියලා. ඉතින් ඔයාලත් උත්සාහ කරන්න දාන්න අපේ ගෲප් එකේ මේ වගේ වොයිස් කට් එකක් හරි වීඩියෝ ක්ලිප් එකක් හරි. සුබ දවසක් ඔයාලා හැමෝටම.